කෝල් ගන්න පුළුවන් අයියා ගාවනේ ෆෝන් එක තිබ්බේ. අයියා ගාවනේ ළමයා ෆෝන් එක තියුනේ. ඉතින් මම ඔයාලට ඉතත් කිව්ව කෝල් ගන්න එපා කියලා මං කෝල් ගන්නකම්. අයියාගේ මන්නේ පිට ගන්නේ. නේද? දැන් මම අම්මත් එක්ක පාටි එකට ආවා. පාටි එකට? ඔව් අම්මත් එක්ක ඉඳ ෆෝන් එක දුන්නා හවසට අයියා ෆෝන් එක ගන්නවා. මොකේද පාටි? පාටි නම් හික්කඩුවේ. කඩුවේ? ඔව් අයියේ. මොකද පාටි? අපි අක්ක කෙනෙක් බඳිනවා. ඔව් ඉතින් ඒකනේ පාටිට ආවා කිව්වේ අම්මත් එක්ක. ඔයද මේ ආරාධනායකේ. ආරාධනායකේ? ඔව්. මායම්මයි විතරයි ආවේ. හෝටල් එකේනේ. ගොඩක් කට්ටියට එන්න බෑනේ හෝටල් එකට. ඉතින් මං ඔයාලට කියෝනේ අමතක වෙලා නෙමේ කෝල් එකක් මං ගත්තොත් ඇරෙන්න කෝල් ගන්න එපා මොකද අයියා ඇවිල්ලා ඉන්නේ. අයියා මගේ ෆෝන් එක දෙන්නේ නැහනේ මට. පන්ති කරන වෙලාවට දැන් ළඟට වෙලා ඉන්නවා. අයියා රස්සාවන්නේ. රස්සාව යනවා ලබන සතියේ. දැන් කොහොමද දැන් යන්නේ රස්සාවේ? නෑනේ ඉතින් අර පාටි තිබ්බින්ද ගියේ නැහැ. මොනවද? ඔය හිතුවේ මම බොනවයි කියලා. ඒ අනිත් කෙල්ලෝ ගන්නට නම් දාන්න එපා මාව. හරි. බොන කෙල්ලෝ 1000ක් ඉස්සරහා නොබෙන කෙල්ලෝ කොච්චර වටිනවද අයියේ? ඔව් ඒක ඇත්තනේ. ඕගොල්ලෝතර කියන්නේ බොන කෙල්ලෝ 1000ක් ඉස්සරහා නොබෙන කොල්ල වීරයයි කියලා. ඒ වගේ බොන කෙල්ලෝ 1000ක් ඉස්සරහා නොබෙන මං වීරයෙක් නේද? ඔව්. ඒකනේ. ඔය හැමදාම කතා කරන විතරයි මම බලන්නේ නැහනේ. බලන්නේ ඉතින් කොහෙද ඉතින් බලන්නේ කියන්නේ මේ ඉතින් අනේ ඔය නෝනේ අයියා මාව මරලායි බාර මේක අහන්නකො ඉතින් එන්න කියන වෙලාවට එනෝකෝ මොකක් හරි වැඩක් කියාවේ එන්න කිව්වහම මේ ආනේ පුළුවන් මම වල කෝල් එකක් දෙන්න තව ටිකකින් මම බාත්රූම් එකට යනවා කියලා අම්මට කියලා බොරුව ගන්න බයි උම්මා ඉස්තරණයි